ප්‍රමිතීන් අනුව අපේ වගා කටයුතු කරගෙන යනකොට අපි බලාපොරොත්තු වෙන අවසාන ප්‍රතිඵලය මොකද්ද? අවසාන ප්‍රතිඵලය තමයි අපි ලබා ගන්න අස්වැන්න ආරක්ෂිතද කියන එක. එතකොට සෞඛ්‍ය ආරක්ෂිත වෙන්න ඕනේ, ගුණාත්මයෙන් යුතු වෙන්න ඕනේ, අපි බලාපොරොත්තු වෙන පෝෂණීය ගුණයෙන් යුක්ත වෙන්න ඕනේ. එතකොට ඒක තමයි මේ යහපත් කුෂිපිලිවෙත් අනුගමනය කිරීමේ අවසාන ඵලය වෙන්නේ. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ ගොවි ජනතාවගේ පැත්තෙන් එයාලට විශේෂ මිලක් එයාට ඒකෙන් හම්බ වෙන්න සහ වෙනත් වෙළඳ පොළවල් ඇති කරගන්න. ඒ කියන්නේ අලුත් opportunities අලුත් අවස්ථා ඇති වෙනවා මේ සහතිකකරණයත් එක්ක ගොවි ප්‍රජාවට. එතකොට මේ යහපත් කෘෂි පිළිවෙත් අපි අනුගමනය කරමින් යනකොට අපි එළවලු පළතුරු සඳහා විශේෂයෙන් මේක බලපානවා. මොකද අපිට වැඩි ගොඩක් ගැටලු තියෙන මේ එළවලු පළතුරුත් එක්ක තමයි සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදන ලබා ගැනීම. ඒකත් එක්කම ආපු ඉල්ලීමක් තමයි මේ මඤ්ඤොක්කා වගාව සඳහා අපිට ගැප් සහතිකකරණය ලබා ගන්න පුළුවන්ද කියලා. එතකොට ඇත්තටම මේ මඤ්ඤොක්කා වගාවට ගොඩාක් ඉල්ලුමක් තියෙනවා මේ සහතිකයත් එක්ක අර නිෂ්පාදන කරන ආයතන ඉල්ලීම් කරනවා මේකට අවශ්‍යයි කියන එක. එතකොට අපි මෑතකදීම අපි මඤ්ඤොක්කා වගාව සඳහා අවශ්‍ය මාර්ග උපදේශ සංග්‍රහයක් හදලා අපි ගොවි ජනතාවට ඒක ප්‍රදානය කරා. මෙන්න මේ ආකාරයෙන් තමයි මඤ්ඤොක්කා වගාව මේ SL ගැප් ප්‍රමිතීන් අනුව සකස් කරන්න ඕනේ. එතකොට මේ ආකාරයෙන් සකස් කරපුවාම සහතිකය ලබා ගන්න ඉතාමත් පහසුයි. ඒත් ගැටලුකාරීත්වයක් නැතුව මේ ගයිඩ්ලයින් එක නැත්නම් මේ මාර්ග උපදේශය භාවිතා කරලා පිළිවෙලෙන් තමන්ගේ වගාව සිදු කරගෙන ගියොත් අවසානයේදී SL ගැප් සහතිකකරණය ලබා ගන්න ඉතාමත් පහසු වෙනවා.